අද අපි සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද කියලා බලමු. මෙතන මම අරගෙන තියෙනවා සමගාමී සමීකරණ දෙකක්. 5යි x ධන y සමානයි 8. එයා මම පළවෙනි සමීකරණයේ විදිහට අරගෙන තියෙනවා. 2යි x ඍණ 3යි y සමානයි 10. එයා මම දෙවෙනි සමීකරණයේ විදිහට අරගෙන තියෙනවා. දැන් එතකොට මේ වගේ සමගාමී සමීකරණ දෙකක් විසඳද්දී මෙතන ධන තියෙනවා, මෙතන ඍණ තියෙනවා. මෙහිම අවස්ථාවක අපිට ලේසිම වැඩේ තමයි මෙන්න මේ ධනයි ඍණයි තියෙන මේ y වගේ සංගුණක සමාන කරගන්න එක. එතකොට මේ දෙකේ සංගුණක සමාන කරගන්න මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ පළවෙනි සමීකරණය 3ෙන් වැඩි කරගන්නවා. එතකොට පළවෙනි සමීකරණය 3ෙන් වැඩි කරගත්තාම අපිට එනවා 15x ධන 3y සමානයි 24 කියලා. දැන් මේ දෙවෙනි සමීකරණයේ මේ මම ගත්ත තුන්වෙනි සමීකරණය බලන්න මෙයාගේ y ගේ සංගුණකයේ ඍණ 3යි මෙයාගේ y ගේ සංගුණකයේ ධන 3යි. දැන් අපිට පහසුවෙන්ම මේ සමගාමී සමීකරණ දෙක එකතු කරාම මෙන්න මේ y කියන පදය අපේ සමීකරණයෙන් ඉවත් කරගන්න පුළුවන්. එතකොට මම කරන්නේ මේ දෙවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය එකතු කරනවා. එතකොට දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය එකතු කරාම 2x ධන 15x ඔන්න තියෙනවා. ඊට පස්සේ මේකේ ධන 3y තියෙනවා. මෙතන ඍණ 3y තියෙනවා. එතකොට සමීකරණයේ දකුණු පැත්තේ 10 ධන 24යි. එතකොට බලන්න මේ ධන 3y ඍණ 3y අපේ සමීකරණයෙන් ඉවත් වෙලා ගිහිල්ලා 17x සමානයි 34 කියන සරල සමීකරණය හැදෙනවා. එතකොට මේ සරල සමීකරණය විසඳන්න මම දෙපැත්තම 17න් බෙදනවා. එතකොට අපිට x සමානයි 2 කියලා උත්තරය ලැබෙනවා. එතකොට දැන් අපි එකක් හොයාගත්තා. එක නොදන්නා පදයක් හොයාගත්තා. එතකොට මේ ලැබුණ x සමානයි 2 කියන එක අපිට පුළුවන් මේ පළවෙනි හෝ දෙවෙනි සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරලා ඉතිරි නොදන්නාගේ, ඒ කියන්නේ y ගියාගේ සොයාගන්න. එතකොට මම මෙතනදී පළවෙනි සමීකරණයට මේ x ගියාගේ ආදේශ කරනවා. එතකොට එකට ආදේශයෙන් 5 වරක් x වෙනුවට අපි ලියා ගන්නවා 2. 5 වරක් 2 ධන y සමානයි 8යි. එතකොට 10 ධන y සමානයි 8 විදිහට සරල සමීකරණයක් ලැබෙනවා. එතකොට මේ සරල සමීකරණය විසඳුවාම අපිට y සමානයි ඍණ 2යි කියලා එනවා. එතකොට x ගියාගේ ධන 2යි y ගියාගේ ඍණ 2යි විදිහට අපිට සමගාමී සමීකරණය විසඳන්න පුළුවන්.